රයිට්. දැන් බලන්න සහෝදරවරු මේ අපි දැන් දෙවෙනි වාරේ විභාගෙට පොඩි සත්කාරයක් විදියට 11 ළමයින්ට කෙටි ප්‍රශ්න 25ක් සාකච්ඡා කරනවා. කෙටි පේපරේ කොට දාගන්න. කෙටි ප්‍රශ්න 25 ලකුණු දෙවරක් 25 ලකුණු 50ක් එනවා. ඉතින් අපි මේ කෙටි ප්‍රශ්න 25ට ටාගට් කරලා ටිකක් ඒ කෙටි ප්‍රශ්න 25ට ගැලපෙන විදියට ප්‍රශ්න 25ක් සාකච්ඡා කරන්න යන්නේ. බලමු. පළවෙනි ගාන. රුපියල් 1,28,000ක් ණයටගත් පුද්ගලයෙකුගෙන් රුපියල් 1,28,000ක් ණයටගත් පුද්ගලයෙකුගෙන් 108ක සුළු පොලී ප්‍රතිශතයක් අය කරයි. සුළු පොලිය. දැන් සුළු පොලී ඉවල් පොලී දෙකක් තියෙනවානේ. දැන් සුළු පොලී ගාණක් මේ තියෙන්නේ. 1,28,000ක් ණයටගත් පුද්ගලයෙකුගෙන් 108ක සුළු පොලී ප්‍රතිශතයක් අය කරයි. රෝම් ලක්කමෙන් එක වසර 3ක් සඳහා පොලිය කොපමණද? අපිට සුළු පොලියේදී වසර කොච්චර තිබ්බත් පොලිය වෙනස් වෙන්නේ නැහැ. එකම පොලියක් අය කරන්නේ. එහෙනම් අපි අහන්නේ වසර 3ක් සඳහා පොලියනේ. අපි ඉස්සෙල්ලා එක වසරක් සඳහා පොලිය වෙමු. අපි දන්නවා එක වසරක් සඳහා පොලිය. අපි දැන් උත්තර ලියමු. පිළිතුරු යටින් ලියමු. දැන් වසර 3ක් නේ අපිට ලේසියෙන් දැන් ටොපියක් දෙකයි නම් ටොපි පහකින් දෙවරක් පහනේ. එහෙනම් වසරකට පොලිය හොයාගත්තා නම් එයා 3ෙන් ගුණ කරලා වසර 3ට යන්න පුළුවන්. එහෙනම් අපි වසරකට වෙමු. එහෙම යන්නේ. වසරකට පොලිය සමානයි 100 වටින ණය මුදල ගුණ කිරීම 100 උඩ සුළු පොලී ප්‍රතිශතය. මේ අපිට කියන්නේ මේ කියන්නේ ඕන ළමයට මේ ගාන හදා ගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමයට අපිට සුළු වසරකට පොලිය හොයන්න පුළුවන්. ණය මුදල ගියේ 1,40,000 ණය මුදල ගාවට ණය මුදල දානවා 1,40,000 රුපියල් අනිවාර්ය එකක දාන්න 60,000යි ගුණ කිරීම 100 එහෙම ඉන්නවා සුළු පොලී ප්‍රතිශතය. මේ 1,28,000ක් ණයටගත් පුද්ගලයෙක් 8ක එහෙනම් නේද දෙන්නේ 8 දාන්න උඩ ලකුණ දාන්න ඕනේ නැහැ 100 කොහොමද නිරූපණය වෙනවා. දැන් තියෙන්නේ යට කොනේ බිඳු සමග උඩ කොනේ බිඳු කපන්න පුළුවන්. මේ බිඳුවට බිඳුවක් ඒක කියන්නේ 100ෙන් බෙදුවා ඒකනේ 1,28,000 100ෙන් බෙදුවාම උත්තරේ 1,280. දැන් අපිට කියන්නේ රුපියල් 1,280 ගුණ කිරීම 8. උත්තර ගමු 8 වරක් බිඳුව බිඳුවයි 8 වරක් 8 64න් 4යි 6ක් ඉතුරුයි 8 වරක් 2 16යි 6 22න් 2යි 2ක් ඉතුරුයි 10යි. රුපියල් 10,240ක් ගන්නවා වසරකට පොලිය. දැක්කනේ අපිට වසර 3ක් සඳහා පොලිය හොයනකොට එම එක වසරකට හොයනවා. ඊට පස්සේ ණය මුදල ගුණ කිරීම 100 උඩ සුළු පොලී ප්‍රතිශතය. ඊට පස්සේ ණය මුදල ගාවට ණය මුදල අගේ දාන්න පොලී ගන්න දාලා සුළු කරලා උත්තරේ ගන්න. එහෙනම් වසරකට මෙච්චරයි නම් 3කට ගන්න. ඔයාලට තියෙන්නේ මේව 3ෙන් ඔයා දැන් ලියන්න. මේ වසරකටනේ. එහෙනම් දෙන්න වසර 3කට පොලිය. වසරකට 10,240 නම් 3ක් නේ 3ෙන් ගුණ කරනවා. 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 4 12න් 2යි එකක් ඉතුරුයි 3 වරක් 2 6 1 1යි 7යි බිඳුවයි 3යි. නේ රුපියල් අනිවාර්යයෙන්ම දාන්න ඕන. ඒක හිතාගන්නද 3 වරක් බිඳුව බිඳුවයි 3 වරක් 4 12න් 2යි එකක් ඉතුරුයි 3 වරක් 2 6 1 1යි 7යි බිඳුවයි 3යි 30,720යි. එහෙනම් වසර 3ක් සඳහා පොලිය 30,720යි. රයිට්. එතකොට අපි ඔන්න වසර 3ක් සඳහා පොලිය හෙව්වා. දැන් කියනවා වසර 3ක් අවසානයේ ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල කීයද? බැංකුව ණය දෙන්නේ පොලිය පිටින්. අවසානයේදී අපි ණයෙන් නිදහස් වෙන්න ඕන නම් ගත්ත ණයක් දීලා හිතන්න අපි මේ ණය ගෙවන්න අපි මේ ණය ගෙවල ඉවර කරන්න වසර 3ක් ගත වුණා කියලා. එහෙනම් වසර 3ක් ගත වුණා නම් අපි අවසානයේ ණය නිදහස් වෙන්න නම් අර ගත්ත ණය මුදලයි වසර 3ට බැංකුවෙන් අය කරපු පොලියයි දෙක එකතු වෙන්න ඕන. එහෙනම් රෝමන අපෙන් දෙකට උත්තරය. අපෙන් අහනවා වසර 3ක් අවසානයේ ණය නිදහස් වීමට යුතු මුදල කීයද? එහෙනම් මෙන්න ලියනවා. නිදහස් වීමට ගෙවිය යුතු මුදල. අනිවාර්යයෙන්ම ඔයා ගන්න කාලයට බැංකුවෙන් ගන්න පොලියයි ගත්ත ණයයි එකතු වෙන්න ඕන. එහෙනම් මොකද වෙන්නේ? ණය මුදලට එකතු කරනවා පොලී මුදල. රයිට්. දැන් මොකද වෙන්නේ? ණය මුදල රුපියල් 1,28,000යි 1,28,000යි එකතු කිරීම පොලිය ගැහුව අපිට අවුරුදු 3 කලින් හෙව්වා. තුනේ පොලිය 30,720 රුපියල් 30,720 1,28,000ට 30,720ක් එකතු කරනවා. බිඳුවයි 2යි 7යි 8යි 5යි 1යි. එහෙනම් අවසානයේ නිදහස් වෙනවා රුපියල් 1,58,720ක් බේරන්න වෙනවා. රයිට්. කර්ණපෙන්සි එහෙනම් ඔයාලට ණයකින් නිදහස් වෙන්න නම් සුළු පොලිය විදියට ගත්ත ණයට කාලයට ගත පොලිය එකතු කරන්න ඕන. කාලේ ණය මුදලත් එක්ක ඔයාට අය කරපු පොලිය එකතු කරන්න ඕන. දැන් දෙවෙනි ගානට ගත්ත ඇසුරෙන් x අගය සොයන්න. දැන් දන්න දෙයක් මේ අපි ගොඩක් ග්‍රහ හදලා තියෙනවා. මතක් කිරීමක් කරන්නම්.
දැන් මේ ත්‍රිකෝණනේ ත්‍රිකෝණයක් ගත්තාම අපි දන්නවා ත්‍රිකෝණයක ඇතුළේ ඉන්නවා කෝණ 3 දෙනෙක් ABC කියලා නම් කරාම ත්‍රිකෝණයක ඇතුළේ ඉන්න කෝණ තුන එකතු වෙන විතරම කීයද 180යි. ඒ කියන්නේ A ධන B ධන C මේ මෙතන දාන්නම් ත්‍රිකෝණයක ඇතුළේ කෝණ ගත්තන් පස්සේ ඇතුළේ ත්‍රිකෝණයක් ගත්තන් පස්සේ ABC කියලා ත්‍රිකෝණයක් ගත්තොත් ඇතුළේ කෝණ තුන එකතු කීයද මෙතන 180යි. ඒක දන්න දෙයක්. ඊට පස්සේ ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමානයි නම් අපි කියනවා ඒ සමාන පාදවලට ඉදිරියෙන් ඉන්න කෝණත් සමානයි. ත්‍රිකෝණයක පාදයක් සමානයි නම් ඊට ඉස්සරහින් කෝණත් සමානයි. එහෙනම් මෙයා A නම් මෙයාත් A 50යි නම් 50යි. තේරෙනවනේ? ඊට පස්සේ ඊළඟ තමයි ත්‍රිකෝණයක් ගත්තයින් පස්සේ ත්‍රිකෝණයක පාද තුනක් තියෙනවා. තුනෙන් කැමති පාදයක් දික් කරයින් පස්සේ බාහිර කෝණයක් හදනවා. ඔන්න බාහිර කෝණේ අගේ සමානවලු ඔය බාහිර කෝණයට ඇතුලේ ඉන්න කාට ඉස්සරහා කෝණ දෙක එකතුවට. ඒ කියන්නේ මෙයා A නම් මෙයා B නම් ඔය y ගේ උත්තරය ලැබෙනවා. y කෝණෙවත් බාහිර කෝණ උත්තර ලැබෙනවා. එයාට ඇතුලේ ඉන්න කාට ඉස්සරහ දෙක එකතුව. ඒ කියන්නේ A එකතු කිරීම B. ඔන්න ඒ කාරණා ටික මතකයි නම් මේ ගාන උඩ දාන්න පුළුවන්. දැන් බලමු කොහොමද වැඩේ කරන්න කියලා. රයිට්. අහගන්න කතාව. දත්ත ඇසුරෙන් x අගේ හොයන්න ඕන. මේක y දුත් හොයන්න ඕන. මෙතන අපිට y දාන්න අමතක වෙලා. x y දෙකම හොයන්න ඕන. දැන් බලමු ඉතින් x කොහෙද ඉන්නේ කියලා. මේ හොයන්න කලින් ඉන්න තැන බලනවා. x කියන එකයි ඉන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ ඇතුලේ කෝණයක් විදියට. ඇතුලේ කෝණයක් නම් ධන දෙක දෙනවා. ඇතුලේ කෝණයක් නම් එකතු කීයක් වෙන්න ඕනේ? තුනක් ඉන්නවා. එකතු 180ක් වෙන්න ඕන. ඔයන්න මේ කෝණය x කියලා. ඔයන්න මේ කෝණ x ගේ දෙගුණයක් ඉවත් 2x කියලා. දන්න සෙල්ලමක් දාලා මෙන්න මූ හොයාගත්තා නම් අපි මූව දන්නේ නෑ. මූව දන්නේ නෑ. දන්න සෙල්ලමක් දාලා මූව හොයාගත්තා නම් අපිට ත්‍රිකෝණයක ඇතුලේ කෝණ තුන එකතු 180 කියලා ගන්න හදන්න පුළුවන්. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙයා හොයාගෙන කරමු දැන්. හොඳට අසල බලන්න. මෙන්න මේ ත්‍රිකෝණයේ මෙන්න මේ පාදයයි මේ පාදයයි ඉදිරියට දෙක කියන්නේ දිගින් සමානයි. ඒ කියන්නේ මෙන්න මේ පාදයයි මේ පාදයයි දිගින් සමානයි. මතකද දන්නේ? ත්‍රිකෝණයක පාදයක් සමානයි නම් ඊට ඉස්සරහින් කෝණත් මොකෝ වෙන්නේ? කෝණත් සමානයි. එහෙනම් මෙයා ඉස්සරහින් ඉන්න x අනන්වරි මෙයා ඉස්සරහින් ඉන්නේ xම තමයි. දැන් මෙයාත් දන්නෝ දාන්න ඇතුලේ කෝණ එකතු කරා. ඒ කියන්නේ x එකතු කිරීම 2x එකතු කිරීම x එකතු කිරීම 2x 3x සමාන එකට 180ට. මෙතන x එකයි මෙතන 2යි මෙතන x එකයි 2යි 1යි 3යි 3යි 1යි 4යි. 4යි x සමාන 180යි. මට ඕනේ x කෙනෙක් හොයන්න දෙපැත්තම 4ෙන් බෙදලා. දැන් මොකද වෙන්නේ? 4ට සුළු ගියා x සමානයි 180 4ෙන් බෙදුවම පස්සේ කීයද? දෙකෙන් බෙදුවොත් එහෙම 2යි 90යි 45යි. x සමානයි අංශ 45යි. x සමාන 45යි. එහෙනම් මෙයා x කියන එක්කෙනා 45ක් වෙනවා. දැන් මේ කෝණය 45යි. දැන් දන්නෝ මේ කෝණය 45යි. එතකොට මකන්නම් දැන් මේ කෝණය 45යි. මේ කෝණය 45 වගේ දෙවන 2x නේ. කියන්නේ දෙක වැඩි කිරීම x නේ. දෙවර 45. අංශක 90යි. එහෙනම් මේ 45යි මේ 45යි මේ අංශක 90යි. දැන් y හොයන්න හැකි මෙන්න මෙහෙම. කෙලින්ම y එනවා. බලන්න y ඉන්නේ මම තන බලන්න y ඉන්නේ මෙන්න මේ ත්‍රිකෝණය මේ දක්වා දික් රූපාදයට බාහිර කෝණයක විදිහට අපි දන්නවා බාහිර කෝණයේ උත්තරය ලැබෙන කොහොමද? බාහිර කෝණයේ උත්තරය ලැබෙනවා ගොම්ම කරනවා. බාහිර කෝණයේ උත්තරය ලැබෙනවා එයාට ඇතුළේ ඉන්න කාට ඉස්සරහා කෝණ දෙක එකතු වෙන. එහෙනම් y සමානයි අංශක මෙතන තාම අපි 2x අංශක 90ක් ආවා. එයාට එකතු කරනවා මේ කෝණ 45 x තාපික 45. y සමානයි 95 135. ඔන්න ඔහමයි yx හොයන්නේ. රයිට්? පොත දානක්. රයිට් එන්න අපේ තුන්වෙනි ගානට දෙකේ පස්වෙනි බලය සමානයි 32 යන දර්ශක ප්‍රකාශනය ලඝු ආකාරයට පත් කරන්න. දැන් දර්ශක එකක් දීලා කියනවා ලඝු ආකාරයට පත් කරන්නයි කියලා. මේක විශේෂ ඒ කියන්නේ හැම ප්‍රසිද්ධ ප්‍රශ්න රටාවක්. මේක හරි. හැම පාරම ලඝු එකක් දර්ශක කරන දර්ශක ලඝුවට අපි දෙනවා. දැන් අපිට කියන්නේ දර්ශක ආකාරයේ එක ලඝු බවට පත් කරන්න කියලා. ආකාරයක් නේ කියන්නේ මේක හැඩයක්. ලඝු වල හැඩය බලා ගන්න. ඕනේ මේක ලඝුවට පත් කරන හැඩය වෙන්නේ මේකයි. ලොග් පාදය මත සංඛ්‍යාව සමානයි දර්ශකය. මෙන්න මේ හැඩයට ලියන ඕනෙම කෙනෙක් ලඝු ප්‍රකාශනයක්. එහෙනම් වල තියෙන්නේ මෙන්න මේ දීපු දර්ශක ප්‍රකාශනය තියෙන්නේ. ඒ කියන්නේ දෙකේ පහ සමානයි 32. දෙකේ පහ සමානයි 32කින් ඔයා මේක කවුද පාද කියලා තෝරගන්න. කවුද සංඛ්‍යාව තෝරගන්න. දර්ශකය තෝරගන්න. තෝරා මෙතන දාන්න. අපි දන්නවා මෙයා තමයි දර්ශකය. දැන් කී නේද දර්ශකය. දර්ශකය අල්ලන් ඉන්න එක පාදය. ලැබෙන උත්තරය සංඛ්‍යාව. අන්න හරි. දර්ශක ආකාරයකින් ලඝු කරන්නේ කොත් වෙනාට මෙන්න මේ හැඩය. මේ හැඩය තමයි ලඝු ආකාරය කියලා කියන්නේ. හැඩය ලියාගෙන හැඩයට අදාළ කරන කෙනා දර්ශකකින් හොයා ගන්නවා. දැන් අපි දානවා
ලොග් පාදය ගියේ 2 හා 2 සංඛ්‍යාව ගියේ 32 සමානයි දර්ශකයේ අන්න ඔන්න බබා දර්ශකාකාරයක ලඝු ආකාරයෙන් ලිව්වා right එහෙනම් හතරවෙනි එකට n a dash චේතන b dash හා දැන් n කතාව පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ a dash චේතන b dash දැන් dash කියන අනුපූරකය කියන්නේ අයිති නෑ කියන එක අනුපූරකය කියන්නේ අයිති නෑ කියන එක අද මේකට කියන්නේ මේ a dash චේතන b dash නේ දැන් ඒ කියන්නේ a ට අයිතිත් නෑ b ට අයිතිත් නෑ කියන එක දෙපැත්තටම අනුපූරක තියෙන්නේ කුලක දෙකටම dash එකවත් අනුපූරකය තියෙනවා අර දෙපසටම අනුපූරකය තියෙනවා නම් අපි කියන මේ ඇත්තටම මේටත් වෙනම අනුපූරකයක් තියෙනවා බීටත් වෙනම අනුපූරකයක් තියෙනවානේ දැන් මෝගන් කියනවා අනුපූරකය වෙන වෙනම ඇති විට පුල්වලුවේ අනුපූරකය දෙන්නටම පොදු වනසේ වරහණකින් ඉවතට දාන්න මෝගන් කියනවා අනුපූරකය දෙපසටම ඉන්නව නම් අපිට ගාන හදන්න ලේසි අනුපූරකය දෙන්නටම පොදු වෙන්න වරහණ එළියට දාන එක. මෙයාට අනුපූරකයක් මට අනුපූරකනේ. එහෙනම් මොකද කරන්නේ? A B ගේ අනුපූරකය එළියට දැම්මා. මම දැනගන්න මේ වෙන වෙනම ඉන්න අනුපූරක එළියට දාද්දී මෙන්න මේ මැද ඉන්න ඡේදනය නම් ඉන්නේ ඡේදනය මේලයක් බවටපත් වෙනවා. මේලයක් නැක ඡේදනය බවටපත් වෙනවා. දැන් මේක දින්නේ මේ ඡේදනයනේ. එයා මේලේ බවටපත් වෙනවා. දැන් මෙයාට වඩා මෙයා ලේසියට ගන්න හදන්න. එහෙනම් මොකද කිව්වා? එම අනුපූරක දෙපැත්තට නම් දෙපැත්තටම ඉන්නව නම් වෙන වෙන දාගෙන හොයන්න කියලා. අමාරු නිසා පොදුව දාගන්නවා. දැන් මේ කියන්නේ a මේල b dash. කො a මේල b dash කියන්නේ? a මේල b dash. a මේලේ කියන්නේ බම් ඔක්කොමයි tie කියන එක. එහෙනම් a මේල b කියලා කියන්නේ a ටයි b ටයි ඔක්කොමයි tie කියන එක. b dash කියන්නේ a ටයි b ට දෙන්නටම ඉති නෑ කියන එක. මෙන්න ඉන්නෝ a b රවුම මෙන්න ඉන්නවා b රවුම මෙන්න ඉන්න a රවුම. මෙන්න මේ රවුම් දෙකටමයි ඉති නැති ඉතුරු කෑල්ල තමයි a මේල b dash. මෙන්න මේ කොට්ට ඇතුළේ ඉන්න කට්ටිය. n කියන්නේ ඒකේ ඉන්න අවයව ගාන කියන එක. එහෙනම් a මේල b dash කියලා කියන්නේ a ටයි b ටයි නෑ කියන එක. එයාගේ n කියලා කියන්නේ a මේල b dash කියන අවයව ගාන. අපි බලන්න a මේල b dash කියන්නේ මේ රවුන්ඩ් එකට එළින කට්ටිය කියන්නේ මෙන්න මේ ප්‍රදේශෙ කොට ඇතුලේ කියන්නේ. n කියන්නේ අවයව ගාන. අපි මේ 1යි 2යි 3යි. එහෙනම් n a b dash කියලා කියන්නේ 3යි. 3යි. right 3යි. පස්වෙනි ගාන x වර්ග ඍණ 25 සමානයි බිඳුව සාධක ක්‍රමයෙන් විසඳන්න සාධක ක්‍රමයෙන් දැන් පේනවා වර්ගපද අඩංගු ප්‍රකාශනයක් බිඳුවට සමාන වෙලානේ එහෙනම් මේ වර්ග සමීකරණයක් ඉන්නේ හැබැයි අපිට කියන්නේ වර්ග පූර්ණයෙන් නෙවෙයි සාධක ක්‍රමයෙන් කතාව මේකයි ඔයාලට සාධක ක්‍රමයෙන් වර්ග සමීකරණයක් විසඳන්නේ කිව්වොත් එහෙම ඔයා කරන්න ඕන ඕකේ වම් පැත්ත මේක කොහොමද නැහැ ප්‍රකාශනයක් මේ පැත්තේ ඉන්නේ අන්නේ වම් පැත්තේ ප්‍රකාශනය හැකියතාක් සාධක කරනවා ක්‍රමය මතක් කරනවා දැන් මේ බලන්න වර්ගයකුයි අන්තරයකුයි ඉන්නව නේද? මතක මේ මතාවක්. A වර්ග ඍණ B වර්ග. වර්ග දෙකයි මත අඩු කිරීමයි. වර්ග දෙකක අන්තරය. වර්ග දෙකක අන්තරය සාදගෙන කොහොමද? වර්ග දෙක හැලුවා ඍණ එක පල්ලයට බැසුවා. වර්ග දෙක හැලුවා ඍණ එක පල්ලයට බැසුවා. දෙවෙනි වතාවේ ධන එකෙන් ගුණ කරා. අන්න ඒව සාධක කරන්නේ. වර්ග දෙකක අන්තරයක් ඉන්නව නම් කියන්නේ වර්ග දෙකකුයි අඩු කිරීමක ප්‍රකාශනයක් ඉන්නව නම් දෙක හැලුවා ඍණ එක බැසුවා ධනෙන් ගුණ කරා. එහෙනම් බලන්න මේකත් ඒ හැඩේ නේද? වර්ගයක් ඉන්න අඩු කිරීමක් ඉන්නවා. මේ පැත්තේ වර්ගයක් නැහැ. වර්ගයක් නැත්නම් වර්ගය හදාගන්න. අපි දන්නවා 25 කියන්නේ 5 ගුණ කිරීම 5. එහෙනම් x වර්ග අඩු කිරීම මේ ඉන්නේ 5ට 5 කියන්නේ 5 වර්ගය. සමානයි බිඳුවයි. අර දැන් සාධක කරන්නේ වර්ග දෙකක අන්තරයක්. ඍණ එක පල්ලයට බැස්සුවා ධනෙන් ගුණ කරා x ධන 5යි සමානයි බිඳුවයි. දැන් වල තියෙන්නේ මේ පැත්තේ සාධක වෙච්ච කට්ටිය වෙන වෙනම බිඳුවට සමාන කරනවා. මොකද x ඍණ 5 බිඳුවට සමානයි. x ධන 5 බිඳුවට සමානයි. මොකද සමීකරණ එක වම් පැත්ත උණුට සමාන වෙන්න එපයි. එහෙනම් මොකද වෙන්නේ? x ඍණ 5 සමානයි බිඳුව හෝ x ධන 5 සමානයි බිඳුවයි. මෙතන වෙනම x සමාන වෙන පහ මෙයාට ධන 5යි හෝ x සමානයි ඍණ 5යි. අවසානයේ x සමානයි 5 හා x සමානයි ඍණ 5 කියලා උත්තර දෙක අපිට හම්බ වෙනවා. කාරණාව පැහැදිලි? සාධක කැඩුවා වෙන වෙන බිඳුවට සමාන කරා. right එන්න 6 වෙනි ගාන අංක 1 සිට 6 තෙක් අංක ලියූ දාදු ගැටයක් උඩ දැමීමේදී එකේ ඉඳන් 6 තෙක් දාදු ගැට උඩ දානවලු උඩවීමේදී ප්‍රථමක සංඛ්‍යාවක් නොලැබීමේ සම්භාවිතාව එහෙනම් මම ප්‍රථමක සාධකයක් නොලැබෙන්න කලින් ප්‍රථමක සාධක දැනන්න එපා ප්‍රථමක සාධක නෙමෙයි මේවා ප්‍රථමක සංඛ්‍යා මේවා 2 3 5 7 9 2 3 5 7 11 මේ තමයි ප්‍රථමක සංඛ්‍යා තව තියෙනවා අපිට මේ දක්වා මේ ගන්න නැති 2 3 5 11 ප්‍රථම සංඛ්‍යා ටික අපෙන් අහන්නේ එකේ ඉඳන් 6 තෙක් අංක ලියූ දාදු කැටයක් උඩ දැමීමේදී ප්‍රථමක සංඛ්‍යාවක් නොලැබීම අපි ලියමු අංක ටික 1 2 3 4 5 6
මේකෙන් බලමු සර් ප්‍රථම කටයුතු ප්‍රථම කට්ටිය දෙක ප්‍රථමකයක් තුන ප්‍රථමකයක් පහ ප්‍රථමකයක්. එහෙනම් ප්‍රථමක ලැබීමේ කට්ටිය දෙනෙක් ඉන්නවයි 3 දෙනෙක් ඉන්නවා. නොලැබෙන කට්ටිය ඉන්නෝ ඒත් අන්න 3 දෙනෙක්. එහෙනම් සම්භාව්‍යතාව p සමානයි. සම්භාව්‍යතාව probability කියලා කියන්නේ p මගින් සංකේතවත් කරනවා. සම්භාව්‍යතාව සමානයි මුළු ගණන උඩ අදාළ ගණන. මේකට සම්බන්ධව හොයන්න අපි ඕන සම්භාව්‍යතාවක්. මුළු ගාන කීයේ මුළු ඉලක්කම් කීයක් ඉඳියයි 6ක් ඉඳිය. අදාළ ගාන කියලා කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් නොලැබීම. ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ කට්ටිය මම රවුම් කරා නොලැබෙන කට්ටියට කොටු කරා. දැන් අපි නොලැබීමනේ නොලැබෙන ටික කියන 1 2 3යි. 3යි. එහෙනම් 3 දෙනෙක් නොලැබෙන කට්ටිය. අන්න අදාළ ගාන 3යි. දැන් මම පේන සුළු වෙනවා 3ක් 3 වර චක්‍රේ ඉන්නවා 6ක් 3 වර චක්‍රේ ඉන්නවා ඉන්නවනම් කපලා දාන්න. 3 3 ඒවා 1යි 6 3 ඒවා 2යි උත්තරය 2න් 1යි. ඊළඟ ගාන. තෙලි ගාන. අපිට කියනවා O කේන්ද්‍රය වේ x සහ y සොයන්නලු. දැන් මෙන්න මෙහෙම දෙයක්. ඔයාලට මතකද දන්නේ නැහැ. මම චුට්ටක් මේ පැත්ත නොකා ගන්නම්. අර පොඩ්ඩක් කියලා දෙන්නටක් ගාලා පොඩ්ඩක් මතක් වෙන්න. මෙන්න තියෙනවා වෘත්තයක් තියෙනවා. වෘත්තයේ මෙන්න ඉන්න කේන්ද්‍රය. 10 ශ්‍රේණිය උගන්වනවා වෘත්තයක පරිධියේ තැන් දෙකක ඉඳන් කේන්ද්‍රය මත සාදන්නා වූ කෝණය. වෘත්තයේ පරිධිය මත තැන් දෙකක ඉඳන් කේන්ද්‍රය ගාව හදන කෝණය ඒ තැන් දෙකේ ඉඳන් ඊට ඉහළ ඡාපයේ හදන කෝණය වගේ දෙගුණයක් කියලා කියනවා. ඒ කියන්නේ වෘත්තයක පරිධියේ තැන් දෙකක ඉඳන් කේන්ද්‍රයේ සාදන කෝණය ඒ තැන් දෙකේ ඉඳන් ඊට ඉහළින් හදන කෝණය වගේ දෙගුණයක් කියලා කියනවා. එහෙනම් මම මෙහෙම කියන්නම් මේ කෝණය x නම් මෙයා 2x. මෙයා වගේ දෙගුණයක් තමයි මෙයා 50යි නම් මෙයා 100යි. මෙයා 20යි නම් මෙයා 40යි. මෙයා 30යි නම් මෙයා 70යි. ඊට පස්සේ අපි කියනවා වෘත්තයක පරිධියේ තැන් දෙකක ඉඳන් ඒවට අදිතරම් කෝණයක් දොත් වෙනවා කියන්නේ එකම කණ්ඩායයේ කෝණ මේ අදින්න නැහැ කියන්නේ එකම කණ්ඩායයේ කෝණ. වෘත්තයේ පරිධියේ තැන් දෙකක ඉඳන් අපිට අදින්න නැහැ කියන්නේ කෝණ. ඒ එකම කණ්ඩායයේ කෝණ ඒවත් විශාලත්වයෙන් සමානයි. කියන්නේ මෙන්න මෙයා x නම් මෙයාත් x මෙයාත් x මෙයාත් x මෙයාත් x. එකම කණ්ඩායයේ කෝණත් සමානයි. ඊට පස්සේ මම තාදයක් මතක් කරන්න. අපිට මේක ඕනේ වෙනවා විභාගෙදී. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක්. වෘත්තයක කේන්ද්‍රය ඔන්න තියෙනවා. කේන්ද්‍රය හරහා විස්කම්භයක් ඇඳ විට විස්කම්භයේ දෙකලවර ඉඳන් ඊට ඉහළ හෝ පහළ පරිධියට සාදන කෝණය මේ ඉහළ හරි පහළ හරි හදන කෝණය අංශක 90යි කියලා කියනවා. අර්ධ වෘත්තයේ කෝණය අංශක 90. එහෙනම් අනිවාර්යයෙන් මේක 90ක් වෙන්න නම් මේක විස්කම්භයක් වෙන්න ඕන. අනිවාර්යයෙන් විස්කම්භයක්ම වෙන්න ඕන. විස්කම්භ දෙකවල ඉඳන් ඊට ඉහළ හෝ පහළ ඡාප වලට කෝණ ගෙවෙන් පස්සේ කෝණ අංශක 90ක් වෙනවා. දැන් අපි එනම් ඒ විදිහට මේ ගාන හිතමු. right. යම් y නම් මට බැලුවලට y හොයන්න හැකි කොහොමද හේතුව මේ වෘත්තයේ පරිධියේ තැන් දෙකක ඉඳන් කේන්ද්‍රයට ගහන කෝණය ඒ තැන් දෙකේ ඉඳන් ඒ ඉහළින් ගහන කෝණය වගේ දෙගුණයක් නෙමෙයි. මෙන්න මෙයා වගේ දෙගුණයක් නම් මෙයාගේ භාගයක් වෙන්න බෑ මෙයා. මොකද මෙයා වගේ දෙගුණයක් නම් මෙයාගේ භාගයක් නෙමෙයි. එහෙනම් මොකද වෙන්නේ? y සමානයි කෙලින්ම ලියන්න හැකි 60 බෙදීම 2යි කියලා. y සමානයි අංශක 30යි. මොකද මෙයාගේ භාගය නෙමෙයි. මේ y සමානයි අංශක 30යි. right. ඊට පස්සේ මම next හොයන්න. x ඉරි මෙන්න මෙතන. මම කියලා දෙනවා. ඔයාට කෝණයක් හොයන්න ඕන නම් ඊළඟට බලන්න. තැන x ඉන්නේ මෙන්න මේ ත්‍රිකෝණය. මෙන්න මේ ත්‍රිකෝණයේ බාහිර කෝණයක් විදියට ඉන්නේ. අපි දන්නවා අභ්‍යන්තර කෝණයක් විදියට ඉන්නේ. අපි දන්නවද අභ්‍යන්තර කෝණ 3ක් ඉන්නවා. තුනේම එකතු 180ක් වෙන්න ඕනේ. දැන් දන්න සෙල්ලමක් දාලා මෙන්න මේ කෝණයයි හොයාගත්තා නම් x හොයන්න පුළුවන්. මෙයා හොයන්නේ මේ තැන් දෙකේ ඉඳන් මෙතන ගහපු කෝණෙමයි මෙතනත් ඉන්නේ. එකම කණ්ඩේ කෝණ. එහෙනම් මෙයා අපි කලින් හොද 30යි කියලා. එහෙනම් මෙයාත් අංශක 30යි. දැන් මෙයා හොයාගත්තා. ඊට පස්සේ මෙන්න මේ O කියන එක කේන්ද්‍රය කියලා කියතුනේ. එහෙනම් මේනේ විස්කම්භය. නේ O කියන මේනේ විස්කම්භය. විස්කම්භය ඉඳන් මෙතනට තමයි මේ කෝණේ ගහලා තියෙන්නේ. මේ කෝණේ අංශක 90කුත් වෙනවා. අන්න එයත් හොයාගත්තා. දැන් ඉතින් කියන්නේ මට x සමානයි මොකද වෙන්නේ? කියන්නේ x කෝණය වෙන්නේ කොහොමද? මෙයා දන මෙයා x දන අංශක 30 දන අංශක 90 සමානයි 180යි. 90යි 30යි 120යි සමානයි 180යි. x සමානයි 180 ධනවිස මෙහෙම වෙනසක් කළා. ඒක නෙවෙයි 120ක් කළා. x සමානයි අංශක 60යි. අන්න x අංශක 60යි කියලා y ආව 30යි කියලා. මෙන්න අනේ VG පද අඩංගු භාග මම VG භාග. VG භාග මොකද අපිට ගන්න කියන්නේ? බෙදීමක් නේද? VG භාග බෙදීමක් normal භාග බෙදීමේ ක්‍රමෙම තමයි බා. නීතිය
භාග බෙදීමේ නීතිය මොකද්ද? පළවෙනි භාගය එසේම ලියන්න. කොහොමද වෙන්නේ 9යි a ගේ ඝනය b ගේ a ගේ වර්ග b ගේ ඝනය. පළවෙනි භාගය එසේම ලිව්ව මෙන්න මේ බෙදීම කියන එක්කෙනා ಗುಣ කිරීමක් කරා. පළවෙනි භාගය එහෙම ලිව්වා බෙදීම ಗುಣ කිරීමක් කරා. බෙදීමෙන් පස්සේ භාගයේ පරස්පරයවත් ඔළුවෙන් හිටෙව්වා. මොකද වෙන්නේ? මෙයා මෙහෙම මෙයා මෙහෙම. 3යි a b වර්ග බෙදීම 8යි xy වර්ග. දැන් මේක මම බෙදීමේ පහසුවට වඩා දිගාරිනවා. මේක මම දිගාරිනවා. කියන්නේ නොපෙනෙන ගුණ කිරීම පෙන්න ගන්නවා. මම ලේසි. කියන්නේ 4යි x වර්ග y කියන්නේ 4 වැඩි කිරීම x වැඩි කිරීම x වැඩි කිරීම y කියන එක. මොකද තාම ලේසි. බෙදීම 9යි a වර්ග කියන්නේ a ගුණ කිරීම a b කියන්නේ b ගුණ කිරීම b ගුණ කිරීම b කියන එක. එහෙනම් 3යි ab වර්ග කියලා කියන්නේ 3 ගුණ කිරීම a ගුණ කිරීම b ගුණ කිරීම b යට ඉන්නවා 8යි xy වර්ග කියන්නේ 8 ගුණ කිරීම x ගුණ කිරීම y ගුණ කිරීම y කියන්නේ. දැන් කපලා යන්න තියෙන්නේ මේ. මෙහෙම 3ට 3 ඒවා 1යි 9ට 3 ඒවා 3යි. aට a සුළු වුණා. ඊට පස්සේ bට b සුළු වුණා. bට b සුළු වුණා. ඊට පස්සේ මේ yට y කෙනෙක් සුළු වුණා. xට x සුළු වුණා. දැන් 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. මෙතන ඉතුරු වුණා x කෙනෙක්. මෙතන ඉතුරු වුණා තුරුන්නේ වරුවක් අතර එක ඉතුරුනේ. ඊට පස්සේ මෙතන ඉතුරු වුණා b කෙනෙක්. මෙතනින් a කෙනෙක්. ඊට පස්සේ මෙතනින් 2 මෙතනින් y. නම් 4 මෙතන x ගුණ කිරීම එකදී x උඩ ඉතුරු වුණා. යට ඉන්නවා 3 ඉතුරු වුණා. 3 වරක් 2 6යි. 6 වරක් y 6යි y 6යි y. අපිට නම 6යි a y කියලා උත්තරේ. හරි? උඩවල ගන්න. right. right. මෙන්න 9 වෙනි ගාන AB සිරස් කුළුණකි CA තිරස් පාරකි. AB සිරස් කුළුණක්ලු CA තිරස් පාරක්ලු. හරි. C සිට බලන ආරෝහණ කෝණයේ අංශක 30 ගියා. C ඉඳන් C සිට B බලන C ඉඳන් B බලන ආරෝහණ කෝණයේ අංශක 30කි. C කියන එකයි ඉන්නේ පහළ. B කියන එක්කෙනා ඉන්නේ උඩ. දැන් මේ පහළ ඉඳන් උඩ නේද බලන්නේ? මතක ගන්න. පහළ ඉඳන් උඩ බැලුවොත් අපි කියන්නේ යාට ආරෝහණ කෝණය. පහළ ලක්ෂයක සිට ඉහළ ලක්ෂයට. පහළ ඉඳන් ඉහළ බැලුවොත් ආරෝහණ කෝණයක්. එහෙනම් ඉහළ ඉඳන් පහළ බැලුවොත් මේක අවරෝහණ කෝණයක්. අපිට කියන්නේ C සිට B බලන ආරෝහණ කෝණය 30යි. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් ඔන්න ඔහම බලන බැලුම් රේඛාව. ඔන්න ඔහම බලන ඕනේ අන්න බැලුම් රේඛාව. මෙන්න මේ පොළවත් එක්ක හදන කෝණය අංශක 30යි. ඔන්න ලකුණු කරා. ඊට පස්සේ කියනවා B සිට බලන අවරෝහණ කෝණය. දැන් මේ උඩ ඉඳන් ආයි C බලනවා. B සිට C බලන අවරෝහණ කෝණය. අවරෝහණ කියලා කියන්නේ අපි දැන් මෙහෙම ඉන්නේ කෙටි. ඔහොම ඉඳන් යට බලද්දී මෙන්න මේ යට බලන රේඛාවයි අපේ S මට්ටමයි. S මට්ටම මෙහෙමනේ තියෙන්නේ. දැන් කියන්නේ අපේ S මට්ටම මෙහෙම තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම අපි පහළ බලද්දී අපේ S මට්ටම මෙහෙම කරකැවෙන කෝණයක්. මේ S මට්ටම පහළට පිට හැරෙනවා. මෙන්න දැන් B ඉඳන් C බලද්දී මෙන්න ආවත් මෙන්න මේක තමයි බැලුම් රේඛාව වෙන්නේ. මේක තමයි S මට්ටම වෙන්නේ. අවරෝහණ කෝණය කියලා කියන්නේ ඉහළ සිට පහළ බැලීමේදී බැලුම් රේඛාවයි මෙන්න මේ S මට්ටමයි මේ S මට්ටම S මට්ටම අතර කෝණය. මෙන්න මේ කෝණය තමයි අවරෝහණ කෝණය කියලා කියන්නේ. දැන් මෙහෙම ඉඳලා තියෙන පොළවත් එක මගේ S මට්ටම සමාන්තර වෙනවා. සමාන්තර වෙනවා. දැන් පේනොත් එතන Z හැඩයේ කෝණයක් ඉන්නවා කියලා. එහෙනම් මේ අවරෝහණ කෝණය කියන්නේ ඉහළින්දන් පහළ බලද්දී ඒ බලන රේඛාවයි S මට්ටම අතර කෝණය. Z හැඩයට ඉන්නේ. එහෙනම් මෙයා තියනම් මෙයාත් ඔටෝමංශක 30යි. එහෙනම් අවරෝහණ කෝණය අංශක 30යි. අවරෝහණ අංශක 30යි. මාර ලේසි. ඊට පස්සේ AB සරල රේඛාවේ සමීකරණය. මේ අපි ගණන් ළමයින්ට. රේඛීය සරල රේඛීය ප්‍රස්ථාර. සමීකරණෙන්ද හොයන්න කියන්නේ. මම කියලා දෙනවා. ඔයාට රේඛාවක සමීකරණය හොයන්න ඕන නම් එකටම කරන්න ඕන. ඒ රේඛාවේ ගමන් මාර්ග බලනවා. මූ බිඳුව හරහා යන එකද නැද්ද බලනවා. දැන් පේන්නේ මූ බිඳුව හරහා කවදාවත් යන එක නෙවෙයි කියලා. එහෙනම් තියෙන්නේ රේඛාවේ ගමන් මාර්ගය බලලා සාධාරණ සමීකරණ ලියා ගන්නවා. බිඳුව හරහා යන්නේ නැති එකක් නම්ගේ සාධාරණ සමීකරණේ y සමානයි mx ධන c. y සමානයි mx ධන c. දැන් ඔයාට තියෙන්නේ yx කොහොමද දන්නවා? මෙන්න මේ m හොයාගන්න c හොයාගන්න ඒ උත්තර දෙක දාලා වෙල සමීකරණ ලියන්න. ආයෙනකට සමීකරණ ලියන්නේ කොහොමද? එමෙ ගමන් මාර්ග බලලා සාධාරණ කාලියාගෙන ඒකේ my cy හොයාගන්න. m කියන කවුද? m කියන අනුක්‍රමණය. c කියන්නේ අන්තක් ඛණ්ඩය. ඔය අන්තක් ඛණ්ඩය කියන එක නේද ප්‍රස්ථාර දිහා බලලා ගන්න පුළුවන්. අන්තක් ඛණ්ඩේ ප්‍රස්ථාර දිහා බලලා ගන්න එක. කොහොමද ගන්නෙ? අන්තක් ඛණ්ඩ කියන්නේ අපි අඳපු මේ රේඛීය ප්‍රස්ථාරය y රේඛාව කපන තැන. මේ තමයි x කපන තැන, මේ තමයි y කපන තැන. එතන ඉන්නේ 3. එහෙනම් අන්තක් ඛණ්ඩේ 3යි. කිසි කේස් එකක් නැහැ. අනුක්‍රමණය. බලන්න අනුක්‍රමණය යන්නේ y සමාන ms ධන c කොහොමද? අනුක්‍රමණය සමානයි
y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 ඕක ගන්නලා තියෙනවා. දැන් කවුද y1 x1 කවුද y2 x2? ඔකොමද අපි කියන්නේ ඔක. ඒ දීපු සරල රේඛීය ප්‍රස්ථාරයේ දන්න තැන් දෙකක ඛණ්ඩාංක ලියා ගන්න. මොකද y1 x1 x2 y2 දෙන්නෙක් කියනවනේ. එහෙනම් තැන් දෙක තමයි x1 x2 y1 y2 ඉන්නෝනේ. එහෙනම් අපි තැන් දෙකක් ඛණ්ඩාංක ගන්න එකයි තැන් දෙකක. එතන ගන්නවා. ඛණ්ඩාංක ලිවීමේදී පළමුව x වගේ දෙනුවයි කියලා. අද බලන්න. මෙතන x කියන එක නා දෙකේදී y කොහෙවත් ගිහිලා නැහනේ. y බිඳුවයි. එහෙනම් මෙතන x දෙකේදී y බිඳුව. මේ තියෙන්නේ x බිඳුවේදී y තුනක් නැගලා. මෙතන බිඳුවේ 3. ඔහොම ලියාගන්න. දැන් යනකොට මේ බිඳුවේ 3යි දෙකේ බිඳුවයි. මේකට මම වෙච්ච x නිසා දානවා x1 y1 කියලා. මම දානවා x2 y2. මොකද ඛණ්ඩාංක දෙන්නෙක් නේ පැත්තට ඉන්නේ. මම දාගත්තා. දැන් වල තියෙන්නේ එහෙම මානට ප්‍රශ්නයක් නැහැ. හොඳයි දැන් ඔයාලට මෙයාට y2 x2 දීලා මෙහෙට කරන්න ප්‍රශ්නයක් නැහැ වුණා. දැන් මම ආදේශ කරනවා. y2 කීයද? බිඳුවයි. අඩු කිරීම. y1 කීයද? 3යි. විදීම. x2 කීයද? 2යි. අඩු කිරීම. x1 කීයද? බිඳුවයි. බිඳුවේ 3 කඩුවාම බෑ. 3 බිඳුව කඩු ගන්නවා. 3 බිඳුව ගියාම 3යි. ලකුණ ලොකු එකගේ. 3 ලොකුයි අඩු ඍණ. විදීම. 2 බිඳුව ගියාම 2යි. එහෙනම් අනුක්‍රමණය ඍණ 2න් 3යි. එහෙනම් දැන් යන සමීකරණේ ඔය දැන් දන්නවා y සමානයි mx ධන c ගේ අපි m ගේ උත්තරේ ගත්තා කීයද ඍණ 2න් 3යි ධන c ගත්තා 3යි. එහෙනම් සමීකරණය වෙන්නේ ඍණ 2න් 3යි ධන 3. මාර ලේසි. right මෙන්න ඊගව ගන්න අපේ මේ අපිට කියනවා මේ අඳුරු කොටසේ පරිමිතිය. පරිමිතිය කියන්නේ වටේ දිගේ එකතුවනේ. එහෙනම් අපෙන් අහන අඳුරු කරපු කෑල්ල. කොඳුරු කෑල්ල. මෙන්න මේ ටික තමයි අඳුරු කරපු කෑල්ල. අඳුරු කරපු කෑල්ලේ පරිමිතිය කියන්නේ අඳුරු කරපු ටිකේ වටේ දිග. ඒ කියන්නේ මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි මෙන්න මේ දිග එකතු වෙන්න ඕන. එහෙනම් පරිමිතිය හරනම් බලන්න ඔක්කොම වටවල් දන්නවද කියලා. දැන් මේ මුළු දිග 14යි. එයා කියනවා මෙන්න මේ මුළු දිග 14යිලු සහ මෙන්න මෙතනින් මේකයි මේකයි සමාන දෙකට වෙන් වෙනවලු. මේක බලන්න මේකත් 14යි. මෙන්න මෙතනින් මේක සමාන දෙකට වෙන් වෙනවලු. මුළු එක 14යි නම් මේක කඩන්නේ කොහමද? 7යි cm 7යි cm කියනවා. එතකොට මොකද වෙන්නේ නම් මෙයා 7යි නම් එහෙනම් ඔටෝ මෙයාත් කීයද? 7යි cm. දැන් පරිමිතිය ගන්න මෙන්න මේ දිගත් දන්නවා මේ දිගත් දන්නවා. දැන් මෙන්න මේ දිග හොයා ගන්න එකයි අරමුණ මේ දිගත් හොයා ගන්න ඕන. මම කියන්න මේ කෝණය අංශක 45යි. දැන් බලන්න මේ ඉන්නේ මොන ඛණ්ඩයක්ද? කේන්ද්‍රික ඛණ්ඩයක්. මෙතන කේන්ද්‍රික ඛණ්ඩ එකනේ දෙන්නේ බලන්න. මෙන්න එක කේන්ද්‍රික ඛණ්ඩයක් මෙන්න තවත් කේන්ද්‍රික ඛණ්ඩයක්. එහෙනම් ඔයා මෙන්න මේ විශාල එක්කෙනාගේ ඡාප දිගයි මෙන්න මේ කුඩා ඡාප දිග හොයාගන්න වෙනවා. නැත්තම් පරිමිතිය යන බෑ. මොකද වටේ දිග තුනේ මේ දිගයි මේකයි දන්නවා. හැබැයි මේ දිගවල දෙක දන්නේ නැහැ. ඒ දෙක ඉන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩ දෙකේ මොන දිගවලද? ඡාප දිගවල දෙක. ඔයාලට දැන් මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ කුඩා එකේ කෝණය 45යි ලොකු කෝණය 45යි. කෝණය එකයි. හැබැයි අරේ මොකලා තියෙන්නේ? මෙයා අරය 7යි මේ ලොකු එක 14යි. එහෙනම් මට දෙපාරකට හොයන්න ඕනේ නැහැ. මේ පොඩි එකාගේ ඡාප දිග හෙව්වනම් එයාගේ දෙගුණයක් තමයි මේ ඡාප දිග. එහෙනම් පොඩි ඡාප දිග හැමඩක් ගාලා. ඡාප දිග සමාන මොකද සූත්‍රය? θ බෙදීම 360 ගුණ කිරීම 2πr. දැන් θ අංශ 45යි. බෙදීම 360යි. ගුණ කිරීම දෙවැඩි කිරීම π කියන 7න් 22යි. r කියන අරය පොඩි එකා වෙන බෙන්න පොඩි එකා වෙන අරය 7යි. ලොකු එකා 14 පොඩි එකා 7යි. 7ට 7 සුළු වෙලා ගියා. 45 ඒවා 1යි 345 ඒවා 8යි. දෙකට දෙකේ ඒවා 1යි 8ට දෙකේ ඒවා 4යි. දෙකට දෙකේ 4ට දෙකේ ඒවා 2යි 22ට දෙකේ ඒවා 11යි. එහෙනම් මෙයාගේ එනවා ඡාප දිග 11 බෙදීම 2යි කියලා. නේද? බලන්න මේ 45 ඒවා 1යි 368යි. දෙකට දෙකේ ඒවා 1යි 8ට දෙකේ ඒවා 4යි. අයමත් 4ට දෙකේ ඒවා 2යි මෙයාට 11යි. 22ට 11යි 7ට 7 එකයි 11 බෙදීම 2යි. එහෙනම් මෙයාගේ ඡාප දිග ආවේ 11 බෙදීම 2ක්. මම දැන් මේ දිග දන්නවා. මෙයා හොයන දෙයක් නැහැ. ලොකු ඡාපේ ලොකු විශාල ඡාපය සමානයි විශාල ඡාපය සමානයි මොකද වෙන්නේ? කුඩා එක වගේ කිව්වද? දෙගුණයක්. කුඩා එක 11 බෙදීම 2ක්. එයා වගේ දෙගුණයක්. 11ට 11 සුළු වෙනවා. එහෙනම් මෙයාගේ දිග 11 සෙන්ටිමීටර්. එහෙනම් 11 බෙදීම 2 දශම මේ 5.5යි කියන එක. එහෙනම් මේ දිග 5.5යි මේ දිග 7යි මෙයා 11යි මෙයා 7යි. එහෙනම් දැන් ලියන්න පරිමිතිය සමානයි 7 ධන 7 මේ 7 දෙන්නයි මෙතන 11යි ධන 11යි ධන මෙතන කැල 5.5
5යි 7යි 7යි 14යි 11යි 25යි 25යි 5යි 30යි උත්තරය 30.5 සෙන්ටිමීටර් right ඊට පස්සේ පහත ජාල රේඛය මත සංඛ්‍යාත බහුවචනය අඳින්න. ඔයාට මෙහිම ජාල රේඛය දීලි වෙලා සංඛ්‍යාත බහුවචන ගොත් බලන්නකටම මෙන්න මේ ජාල රේඛයේ පළවෙනිම මේ ජාලය බිඳුවෙන් පටන් ගන්නද කියලා බලන්න. හරිනේ. බිඳුවෙන් පටන් ගන්න තියෙන්නේ. බිඳුවෙන් පටන් ගන්න නීතිය තමයි බලන්න මේ පන්ති ප්‍රාන්තර කීයෙන් කීයද යන්නේ කියලා බලන්න. බිඳුව 5 5 10 10 15 5න් 5 නේද යන්නේ. බිඳුවෙන් පටන් ගන්නා ජාල රේඛයක් මත සංඛ්‍යාත බහුවචනයක් අනිද්දී නීතිය තමයි බිඳුවෙන් පටන් ගන්න නම් පන්ති ප්‍රාන්තර යන ගාන කීයද 5න් 5. එහෙනම් මොකද වෙන්නේ? 5ක් පස්සට අඩු කරන්න 5 ඉස්සරට වැඩි කරන්න ඕන. සංඛ්‍යාත බහුවචන මත ජාල රේඛයේ මත සංඛ්‍යාත බහුවචන මොකද අපි කරන්නේ? බිඳුවෙන් පටන් ගන්නව නම් පන්ති ප්‍රාන්තර යන ගාන බලලා මේක 5 5නේ යන්නේ. එහෙනම් 5ක් වෙන පැත්තට ඇද්දා 5ක් ගන්න පැත්තට වැඩි කරා. මෙහෙන් 5 කරනවා ඍණ 5යි. මේකට 5 කරනවා මේ පැත්ත 25 30ක් බවට පත් වෙනවා. ඊට පස්සේ තියෙන්නේ මේ හැම පන්ති ප්‍රාන්තර දෙකක් අතරම හරිම දෙයක් ගන්න. ඩොට් කරනවා. ඍණ 5 බිඳුවේ කොහෙවත් නැහැ හරිමද මෙතන. බිඳුවයි 5යි මෙතන උනාට මේ දක්වා උස දෙකක් දක්වා උස මෙතන හරිමද. 5යි 10යි හරිමද මෙතන උනාට 4ක් දක්වා උස මෙතන හරිමද. 10යි 15යි හරිමද මෙතන උනාට 6ක් දක්වා උස මෙතන හරිමද. 15යි 20යි හරිමද මෙතන උනාට එයා 4ක් දක්වා උස මෙතන හරිමද. ඊට පස්සේ 20යි 25යි හරිමද මෙතන උනාට එයාත් මේ දක්වා උස ගිහලා තියෙනවා. සමහර මෙතන මැද්දෙන් ගන්න වැරදි ඈ. සංඛ්‍යාදයක් අතර මැද ගන්න යා. දැන් මොකද වෙන්නේ ඊට පස්සේ ආයෙත් මෙතන 25 30 හරිමද මෙන්න. මෙතන යා කොහෙවත් ගිහිල්ලා නැහැ. දඩුව දෙක මේක යා කරන්නේ. අන්නේනවා සංඛ්‍යාත බහු ආශ්‍රය කාරණා පැහැදිලි right මෙන්න 13 වෙනි ගාන AO සහ OC රේඛා වලට සමතුලින් ගමන් ගන්න පතේ දලව ලකුණු කරන්න. බලන්න මෙන්න AO රේඛා මෙන්න OC රේඛා බලන්න AO රේඛාවයි OC රේඛාවයි එකට හමු වෙනා කෝණයක් හැඩයට ඉන්නේ. මේ එහෙනම් මේ කියන්නේ කෝණයකට සමතුලින් ගමන් ගන්න අපතේ මොකද්ද? කෝණ සමත් ඡේදකය. කොහොම එන්න ඕන? කවරටද මෙතනින් තිබ්බා? යම් දුරක් ඇද්දා ඡාපයක් ගැහුවා. දැන් මේ ගහන ඡාපය මේ පාද දෙක කැපෙන තැන් දෙකෙන් වෙන වෙනම තියෙන මෙතනින් තුර තිබ්බා. මෙතනින් ඡාපයක් ගැහුවා. මෙතනින් තිබ්බා. මෙතනින් ඡාපයක් ගැහුවා. ඔන්නයි ඡාප දෙක කැපෙන තැන යා කරා. අන්න පතය. තේරුණානේ? එහෙම තේරුම් ගන්න. ඊට පස්සේ 10 වෙනි ගාන. රුපියල් 24000ක් වටිනා කඩකාමරයක් සඳහා කාර්තුවකට ඉතා වැදගත් ගාන. කාර්තුවකට රුපියල් 300ක වරිපණම් බද්දක් අය කරයි නම් වරිපණම් බදු ප්‍රතිශතය සොයන්න. මේක වාර්ෂික වෙන්න ඕන. හරිද? වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. හරින කතාව. වාර්ෂික වරිපණම් ප්‍රතිශතය හොයන්න මෙන්න මේ ක්‍රමයට. ප්‍රතිශතය සමානයි මේ සූත්‍රය මත තියා ගන්න ඕනේ. සමානයි වටිනාකම උඩ වාර්ෂික බදු මුදල. අන්දේ වාර්ෂික බදු මුදල. ගුණ කිරීම 100ට 100. දැන් පොඩ්ඩක් එන්නකෝ වටිනාකම දෙන කී රුපියල් 24000යි. දාන්න රුපියල් 24000 දාන්නකෝ 24000 දාන්න. right දැන් මම වාර්ෂික බදු මුදල පොඩ්ඩක් ඔක කියනවා කඩකාමරය සඳහා කාර්තුවකට 300යි. මේ කාර්තු එකක් කියන්නේ මාස 3යි. කාර්තු එකක් කියන්නේ මාස 3යි. අපිට කියන්නේ වර්ෂයකට. වර්ෂයක් කියන්නේ මාස 12ක්. එහෙනම් මාස 3කට ගන්න බද්ද රුපියල් 300යි නම් අපිට 300 දාලා දැම්මොත් ගන්න වැරදි. මොකද හේතුව අහන්නේ වාර්ෂික නිසා. මාස 3කට 300යි නම් 12කට ගන්න නේ 300 කීයෙන් වැඩි වෙන්න ඕනේ. 4ෙන් වැඩි වෙනයි හේතුව. දැන් මාස 3 මාස 12 වෙන්නේ 4ෙන් ගුණ වෙලානේ. එහෙනම් මාස 3කට 300යි නම් එයා 4ෙන් වැඩි වෙනවා අවුරුද්ද ගන්න එන්නේ. අය නමද වෙන්නේ 300 ගුණ කිරීම අතර මම දාන්නම් කොටියක් පැහැදිලි වෙන්න. අවුරුද්දට වෙනවා ගන්න. ගුණ කිරීම 100ට 100 දැන් මොකද වෙන්නේ 300 වඩා 4 1200යි බෙදීම කීයද 24 1000යි ගුණ කිරීම 100ට 100යි. බිඳුවට බිඳුවක් බිඳුවට බිඳුවක් සුළු වුණා බිඳුවට බිඳුවක් සුළු වුණා. ඊට පස්සේ මොකද වෙන්නේ 12ට 12 ඒවා 1යි 24 12 ඒවා 2යි 10 බෙදීම 2ක් 100ට 10 දෙකෙන් බෙදුවාම 100ට 5යි 100ට 5යි කියලා එනවා. right ඔන්න 15 වෙනි ගාන නම සමාන්තර ආශ්‍රයයි. අපි කියන්නේ සත්‍ය අසත්‍ය දරන කියලා කියන්නේ අපිට. නම සමාන්තර ආශ්‍රයයේ පළවෙනි තරු ලකුණ AB සමානයි DC වන අතර. කොහොමද? මෙන්න ඉන්නෝ AB මෙන්න DC. AB සමානයි DC වන අතර AD සමානයි CB. මෙන්න ඉන්නම AD මෙන්න ඉන්නව CB. වේ. ඔව් ඇත්ත කතාව තමයි ඒක හරි.
සමාන්තරාශ්‍රයක අනුරූප පාදයේවත් මුහුණට මුහුණ බලන් ඉන්න පාද දෙකකින් සමානයි. එහෙනම් ABDC කියන්නේ මුහුණට මුහුණ බලන් දෙන්නේ ADCB කියන්නේ බලන්න දෙන්නේ. එහෙනම් ඒ දෙන්න වෙන වෙනම දෙකින් සමානයි. ඒ කතාව සත්‍යයි. සත්‍යයි. කියන සත්‍යයි කියලා. ඊට පස්සේ දෙවෙනි කාරණා. AOB කෝණේ අංශක 90ක්. ඒක බලන්න AOB මෙන්න A මෙන්න O මෙන්න B. මේ කොන 90යිලු. පට්ට වැරදි. මොකද ගන්න කවදාවත් සමාන්තරාශ්‍රයක මේ ශීර්ෂයාගන රේඛා කවදාවත් අංශක 90ක් වෙන්නේ නැහැ. ඒක සත්‍යයි. ඒක අසත්‍යයි. ඊට පස්සේ DB විකර්ණයක් වුණා. කොහොමද D මෙන්න ඉන්නෝ D මෙන්න ඉන්නෝ B. වැඩි කොට. D ඉඳන් B සමාන්තරාශ්‍රය දෙකලවර ශීර්ෂයාගන රේඛාව විකර්ණය තමයි. ඒක හරි. විකර්ණ අතර සමාන්තරාශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරයි. ඔව්. සමේ සමාන්තරාශ්‍රයක දෙකලවර යා කරන රේඛාව විකරණය. ඔහොම විකරණයක් ඇඳහම ඔය සමාන්තරාශ්‍රය මුළු වර්ගඵලය ගත්තොත් ඒ මුළු වර්ගඵලය සමාන කරලා දෙකකට වෙන් වෙනවා. ඒ කතාව සත්‍යයි. ඒ කතාව සත්‍යයි. බලන්න 16 වෙනි ගාන. 2x වර්ග y කමාවක් 6xy වර්ග කමාවක් 5xy z යන බීජීය පදවල කුඩා පොදු ගුණාකාරය සොයන්න. හරි. කුඩා පොදු ගුණාකාරනේ මේ වගේ බීජීය පද දීලා කුඩා පොදු ගුණාකාරය වෙන කොහමද? ඉස්සෙල්ලා මේ කට්ටිය එකක් යට එකක් ලියා ගන්නවා. 2x වර්ග y ඊට පස්සේ 6xy වර්ග ඊට පස්සේ 5xy z. දැන් අපි ගන්නේ මේ කට්ටිය දිගාරිනවා. ඒ කියන්නේ නොපෙනෙන ගුණ කිරීම දා ගන්නවා. 2 වැඩි කිරීම මෙයා x වර්ග වැඩි කිරීම y මෙයා 6 ගුණ කිරීම x වැඩි කිරීම y වර්ග මෙයා 5 වැඩි කිරීම x වැඩි කිරීම y වැඩි කිරීම z. ඔහොම ලියාගෙන මෙන්න මේ බීජීය පදවල ඉන්න එක් සංඛ්‍යාව ඉන්නේ. ඔය සංඛ්‍යාවෙන් කුඩාම ප්‍රථමක සංඛ්‍යාව. කුඩාම ප්‍රථමක සංඛ්‍යාව. මම ගොනේ ප්‍රථම සංඛ්‍යාව 2 2 3 5 7 9. ඔන්න ප්‍රථම සංඛ්‍යාව. ඔය ප්‍රථම සංඛ්‍යා සෙට් එකෙන් ඔයාලට කූපෝගු හැන්දිපු සංඛ්‍යා සෙට් පද තුනේ ඉන්න සංඛ්‍යා තුනෙන් කුඩාම ප්‍රථම සංඛ්‍යාව කුඩාම එක්කෙනා දෙකනේ හා කුඩාම එක්කෙනාගෙන් ඊළඟ ලොකු කට්ටිය හදන්න පුළුවන් නම් හදන්න. මොකද කුඩාම ප්‍රථමක සංඛ්‍යාව තෝරගෙන ඊට පස්සේ ඉන්න දෙන්නකින් හදන්න පුළුවන් කට්ටිය කුඩා එකමයි හදන්න. දැන් මේ 6 කියන්නේ එක්කෙනා හදන්න ඇලියෙන්ද කුඩාම එක්කෙනා දෙකනේ. එහෙනම් මේ කුඩාම එක්කෙනාගේ 6 හදන්නේ කොහොමද? දෙවරක් 3 කියලා. අනේ හදන්න ඕන. දෙවරක් 3 කියලා හදන්න ඕන. අන්න එහෙම. පැහැදිලිද? කුඩාම ප්‍රථමකයෙන් ලොකු එක හදන්න ඕන. දෙවරක් 3 හදන්න ඕන. හරි. පහ හදන්න බෑනේ දෙවරක් වලින් නිසා එහෙම දිනනවා. හදන්නට තියෙන්නේ මෙන්න මේ සෙට් එකෙන් ඉලක්කම් වලින් ලොකුම කට්ටිය. දැන් දෙකේ මෙතන එක වතාවයි. මෙතන දෙකේ එක වතාවයි. දෙකේ නෑ. එහෙනම් දෙක ගන්න එළියට. ඊට පස්සේ තුන ඉලක්කම් එකයි ඉන්නේ. එයා ගන්නවා එළියට. පහ ඉලක්කම් එකයි ඉන්නේ. එයා ගන්නවා එළියට. ඊට පස්සේ x වලින් මේ මෙතනත් x කෙනෙක් ඉන්න මෙතනත් x ඉන්න මෙතනත් x ඉන්න. ඔය x වලින් වැඩිම බලේ ඉන්න එක නා වැඩිම එක්කන. x ගේ එක ඉන්න මෙතනත් x මෙතන x දෙක. ලොකු කෙනා x දෙක ගන්න අපි. කූපගෝල ලොකු කට්ටිය ගන්න. y ගෙන් ඉන්නේ y එක ඉන්නවා y දෙක ඉන්නවා y දෙක ගන්න. z වලින් ඉන්නේ z ගේ එක විතරයි. අවසාන උත්තර ගන්න දෙවරක් 3 6යි 6 වරක් 5 30යි x වර්ග y වර්ග z. ඔන්න ඒක අපි කූපෝ ලොකු කට්ටිය තමයි වරහනේ අපි තෝරන්නේ. රයිට්. රයිට්. අපිට කියන්න වෙන්නේ දෙක බෙදීම 3යි මූල 3 හරය පරිමේය කරන්න. හරය කියලා කියන්නේ භාග සංඛ්‍යාව කිරෙන් පහලින් එකානේ බං. අන්නේ හරය පරිමේය කරන්නේ කිව්වොත් ඔයා කරන්න ඕන. ඔන්න ඔය භාග සංඛ්‍යාවේ හරයේ ඉන්න වර්ගමූලය විදියට හරියටම උත්තරයක් ලැබෙන්නේ නැති එක. මම 9 වර්ගමූලය නම් 3කට අපි දන්නවනේ 3 වරක් 3 9 9 3යි. හැබැයි 3 වර්ගමූලය එකපාර ලැබෙන්නේ නැහැ. ඔන්න ඔම වර්ගමූලය එකපාර ලැබෙන්නේ නැති එක්කෙනා ඉන්නේ. අන්න එයා තෝර ගන්නවා. හරය පරිමේය කිරීමේ පළවෙනි පියවර තමයි හරයේ ඉන්න වර්ගමූලය විදියට උත්තරේ නොලැබෙන එක තෝර ගන්නවා. අරගෙන එයාව යටිනුයි කියන්නේ හරයෙනුයි ලවයෙනුයි ගුණ කරනවා. මොකද අපි කරන්නේ මෙයාව තෝරගෙන උත්තර ලැබෙන එක තෝරගෙන එයාව හරයෙනුයි ලවයෙනුයි දෙකම ගුණ කරනවා. මොකද ගන්න නිකන් සංඛ්‍යාවක් වර්ගමූල සංඛ්‍යාවක් එක්ක ගුණ කරද්දී ගුණ කරන්නේ අපි එකවර උත්තර ගන්නෑ අලවා ලියන්නේ. දෙවරක් 3 කියලා ගන්නෑ 2යි මූල 3යි. අලවා ලියනවා 2යි මූල 3යි. යට 3 මෙතන ඉන්නේ 3 ගුණ කිරීම මූල 3 වරක් මූල. මොකද ගන්න මූල ගන්න නැහැ. 3 වරක් 3 9යි වර්ගමූල 9යි. එහෙම තියන්න පුළුවන්. 3 වරක් 3 9යි වර්ගමූල 9යි. හදමුද වෙන්නේ උඩ ඉන්නවා 2යි මූල 3ක්. නිකන් සංඛ්‍යා වර්ගමූල සංඛ්‍යා ගුණ ගන්න බෑ අලවා ලියනවා. දැන් 3 ගුණ කිරීම 9 වර්ගමූලය අන්න 3යි. දැන් මොකද වෙන්නේ 2යි මූල 3 එහෙම ඉන්නවා. 3 වරක් 3 9යි. ඔන්න හරය පරිමේය උනා. හරය පරිමේය කරන්න ඕන නම් යට ඉන්න වර්ගමූල නොලැබෙන එකනාගෙම උඩට ගුණ කරනවා. ගුණ කරද්දී නිකන් සංඛ්‍යාත් එක්ක වර්ගමූල සංඛ්‍යා ගුණ වෙන්නේ නැහැ. ඇලවෙන එක වෙන්නේ. කියන්නේ අපි අර අපේ භාෂාවෙන් කියන්නේ අලවා ලියනවා කියලා. ඊට පස්සේ මොකද අපි කරන්නේ යට එක්කෙනාව වර්ගමූල ගුණ ගන්න හැකි. රයිට්. 18 වෙනි ගාන.
රුපියල් 54,000 වටිනා භාණ්ඩයක් ආනයනයේදී සිට 8ක තීරු ප්‍රතිශතයක් අය කරයි. අපෙන් අහන තීරු බදු මුදල සොයන්න. තීරු බදු මුදල හොයන්නකොත් මෙන්න ක්‍රමය. තීරු බදු මුදල සමානයි වටිනාකම ගුණ කිරීම 100න් තීරු ප්‍රතිශතය. 100න් තීරු ප්‍රතිශතය. වටිනාකම කීයේ? වටිනාකම රුපියල් 50,000යි. දාන 50,000. රුපියල් 50,000යි. ගුණ කිරීම 100න් ප්‍රතිශතය කීයද? 8යිනේ දාන්න 8. පට්ට ලේසි. දැන් තියෙන මොකද්ද? කපන්න බිංදුවට බිංදුවක් සුළු වුණා බිංදුවෙන් සුළු වුණා. දැන් මොකද වෙන්නේ? රුපියල් 500 ගුණ කිරීම 8යි. 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් බිංදුව බිංදුව 8 වරක් 5 හරියයි. එහෙනම් රුපියල් 4,000ක තීරු බදු මුදලක් අය කරනවා. රයිට්. රයිට්. මෙන්න 19 වෙනි ගාන. x ගෙන් එකට x එකතු කිරීම එකට 2යි x තුඩු කරන්න. හරිනේ. වේජීය පදඅඩංගු භාග වේජීය භාග එකතු කිරීමක් කරන්න කියන්නේ නෝමල් භාග සාමාන්‍ය භාග එකතු කරනවා වගේමයි හරය සමාන වෙන්න ඕන. පස්ස පැත්තවල සමාන වෙන්න ඕන. තමන් එකයට x දාන එකයට 2යි x. මෙතන x ඉන්දියට මෙතනත් x ඉන්දියට මෙයා මේ 2යි x මෙයා නිකන් x. එහෙනම් මෙයා 2යි x බවට පත් කරන්න ඕන. ඒ කියන්නේ අපි කතාව එහෙනම් x 2යි x කරන්න දෙකෙන් ගුණ ගන්න ඕන. මතක තියාගන්න යට වගේම උඩත් ඒකෙන් ගුණ වෙන්න. දෙවරක් එක 2යි දෙවරක් x 2යි x දාන මෙයා එකයට 2යි x. හරියන් දෙක සමානයි. එහෙනම් සමාන හරය එසේම තියාගත්තා. උඩ දෙන්න විතරක් එකට එකතු කරා 2යි 1යි 3යි 3 බෙදීම 2යි x කියලා එනවා. හරි. ඊයව කතාව. කොටසක වෙළඳපොළ මිල රුපියල් 25ක් වූ. කොටසක වෙළඳපොළ මිල රුපියල් 25ක් වූ කොටස් රුපියල් ලක්ෂය ගණන් නම් මිලටගත් කොටස් ගණන සොයන්න. මම ගන්න කොටස් වෙළඳපොළ ෂෙයාමාකට ගාණක් මේ. කොටස් ගාණක් හොයන්නේ ගොත් කරන්න ඕන. මොකද්ද? මුළු මුදල බෙදන්න එක් කොටසක මුදලේ. එක් කොටසක මුදලේ. මුළු මුදල රුපියල් ලක්ෂයයි. 3යි 2යි 3 4 5යි බෙදීම එක් කොටසක මුදලේ රුපියල් 25යි. අන්න මුළු මුදල එක් කොටසක මුදලේ බෙදනවා. එතකොට දැන් රුපියල් කැපිලා යනවා. දැන් මේ 125න් බෙදුවාම 4යි. තා බිංදු 3ක් ඉතුරුයි. කොටස් 4,000ක් කරන් තියෙනවා. තේරුණානේ? කොටස් 4,000ක් කරන් තියෙනවා. එහෙනම් මුළු මුදල එක් කොටසක මුදලෙන් බෙදුවෙන් පස්සේ අපිට ලස්සනට එනවා කොටස් ගන්න. රයිට්. මෙන්න අපේ 21 වෙනි ගාන. 4 3 5 6 1 2 3 යන සංඛ්‍යාවලේ අන්තස් චතුර්ථක පරාසය සොයන්න. අපි දන්නවා අන්තස් චතුර්ථක පරාසය සමානයි අන්තස් චතුර්ථක පරාසය සමානයි Q3 ඍණ Q1. ඒ කියන්නේ තුන්වන චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකය අඩු කරන්න ඕන. එහෙනම් අපි Q3 සොයමු. Q3 හොදන්නේ Q3 කියන්නේ 4න් 3 ගුණ කිරීම ඉඳන 1. පොඩ්ඩක් ඉන්න හැබැයි. දීපු සංඛ්‍යාවල බබා පිළිවෙලට ඉන්නත් ඕන. ප්‍රලේම පිළිවෙලට මම 4 3 5 1නේ ආ 2 3 අපෝ. අපිලිවලයි. ලියු පිළිවෙලට. කුඩා එකේ ඉඳන් විශාල එකකට ලියන පිළිවෙලට. අන්තස් චතුර්ථක පරාසය හරි නැත්නම් පළවෙනි චතුර්ථකේ හරි 2 හරි 3 හරි වෙන්න ඕන නම් දීපු සංඛ්‍යාව පිළිවෙලට ඉන්න ඕන. පිළිවෙල ලියන්න තක 1 ඊට පස්සේ 2 3 3 4 5 6 ඔන්න පිළිවෙලට ලියුවා. හරි. දෙක 4න් 3 ගුණ කිරීම n කියන්නේ සංඛ්‍යා ගන්න. සංඛ්‍යා කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. සංඛ්‍යා 7යි. 7 ධන 1යි. 7 ධන 1යි. 4න් 3 ගුණ කිරීම 7යි 1යි 8යි. 4ට 4 ඒවා 1යි. 8ට 4 ඒවා 2යි. 3 වරක් 2 6යි. උත්තරේ 6 නෙවෙයි. 6 වෙනට ඉන්න එක බං. ඉන්න එක. කොහොමද? හැදින්න එක 1 2 3 4 5 6. සංඛ්‍යාවලේ 6 වෙනට ඉන්න කතාව තුන්වෙනි චතුර්ථකයේ 6 වෙනට ඉන්න එක. කවුද? 5. එහෙනම් උත්තරය 5. එහෙනම් Q3 කීයේ? Q3 5යි. අඩු කිරීම. දැන් අපි Q1 වත් හොයමු. Q1 වත් හොයමු. මේ සේමයි. Q1 වත් හොයමු. Q1 සමානයි 4න් 1 ගුණ කිරීම n ධන 1. n කියන්නේ සංඛ්‍යා ගානනේ සංඛ්‍යා 7ක් ඉඳියා. ගුණ කිරීම 7 ධන 1යි. 4න් 1 ගුණ කිරීම 7යි 1යි 8යි. 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. 1 වරක් 2 2යි 2 නෙවෙයි උත්තරේ දෙකට ඉන්න එක. සංඛ්‍යාවල දෙකට ඉන්න එක. ඒකට කවුද ඉන්නේ? 2. එහෙනම් Q1 2යි. පහෙන් දෙයක් ගියාම අන්තස් චතුර්ථ පරාසය 3යි. ඊළඟ 22 වෙනි ගාන. 2යි x ධන y සමානයි 5යිලු x ධන 2යි y සමානයි 10යිලු. නම්
විසඳීමකින් තොරව x ධන y සොයන්න. පේනෝ මොනගාමී සමීකරණයක්ද මේ සමගාමී සමීකරණයක්ද? හැබැයි උදාර වාක්‍යයක් කියනවා විසඳීමෙන් තොරව x ධන y හොයන්න කියලා. බලන්න නේ x ධන y නේ. මේකෙත් xy ඉන්නෝ මේකෙත් xy ඉන්නවා. x ධන y මේ x ට y කෙනෙක් එකතු වෙලා එන්න ඕන නම් සමීකරණයට මොකද වෙන්න ඕන? සමීකරණ දෙන්න එකතු කරන්නයි තියෙන්නේ. x ධන y ගන්න ඕන නම් හිතීම තමයි මේ දෙන්න එකතු වෙන්න ඕන. x ඍණ y නම් මේ දෙන්න අඩු වෙනවා. අන්න හිතීම. අය මොකද වෙන්නේ? දැන් වෙන ඔකිය කියන්නේ විසඳන්න නැතුව සමීකරණ දෙක එකතු කරන්න කියලා. මේ ඉංග්‍රීසි එක x ධන y වෙන කියන්නේ සමීකරණ දෙක එකතු කරන්න. මෙයාව නම් කරන්න එක සමීකරණේ මෙයා නම් කරන්න දෙක සමීකරණ කියලා. සමීකරණ දෙක එකතු කිරීමේදී වම් පැත්තත් එක වෙනමත් දකුණු පැත්තත් එක වෙනම එකතු කරන්න ඕන. බලන්න 2x ධන y එකතු කිරීම x ධන 2y සමානයි 5 ධන 10. වමත් එක දකුණත් එක. දැන් x පද කරගන්න මොකද 1යි ළඟට ගන්න 2x ධන x ධන y ධන 2y සමානයි 10යි 5යි 15යි. මෙතන x එකක් 3යි x ධන 3යි y සමානයි 15යි. පොඩ්ඩක් ඉන්න. අපෙන් අහන්නේ x ධන y. හැබැයි මේකේ ඉන්නේ 3යි x ධන 3යි y. මේ හැම එකකින් නිසා 3ක් නැහැ. 3ක් නැත්තම් සමස්ත සමීකරණයම 3ෙන් බෙදාගෙන යනවා. එතන මොකද වෙන්නේ? 3ට 3 සුළු වෙලා x තනි වුණා. සුළු වෙලා y තනි වුණා. 15 තුනෙන් බෙදුවාම අන්න 5යි x ධන y ගේ උත්තරය 5යි කියලා එනවා. right. right. මෙන්න ගාන 33 වෙනි ගාන. මෙම සිලින්ඩරේ ප්‍රබලක වෙන්නේ එක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. දෙක මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයනේ. වක්‍ර පෘෂ්ඨය කියන්නේ මෙන්න මේ වෘත්තාකාර වක්‍ර වූ කොටසේ වර්ගඵලය කියන එක. මතක තියාගන්න සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. ඒ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ 2πr h වලින්. 2πr h වෙන සූත්‍රයෙන් තමයි වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ. දැන් මේ ගාන හැදීමේ පහසු සහ දිග ගන්න. ඒ කියන්නේ නොපෙනෙන ගුණ කිරීම දා ගන්න. ඒ කියන්නේ 2πr h කියන්නේ දෙක වැඩි කිරීම, π වැඩි කිරීම, r වැඩි කිරීම h කියන එක. දෙක එහෙමයි π කියන්නේ 7 22යි r කියන්නේ අරය ගියේ මේ තියෙන අරය සිලින්ඩරේ 7යි ගුණ කිරීම h කියන්නේ උස ගියේ 10යි. මොකද වෙන්නේ 7ට 7 සුළු වෙනවා. දෙවරක් 22 44යි ගුණ කිරීම 10යි 440යි වර්ගඵලයක් හින්දා වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ අපෙන් අහනවා මුළු පෘෂ්ඨ වර්ගඵලය. ඒ කියන්නේ සිලින්ඩරයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ මේ සිලින්ඩරේ හැදෙන්න මුල් වෙච්ච ඔක්කොම රූප වල වර්ගඵලය. ඇත්තටම සිලින්ඩර් හැදලා තියෙන්නේ මෙන්න මේ වෘත්තාකාර මුහුණ දෙකෙනුයි මෙන්න මේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය නෙවෙයි. එහෙනම් මුළු පෘෂ්ඨ වර්ගඵලය කියලා කියන්නේ මුළු පෘෂ්ඨ වාපා කියලා කියන්නේ වක්‍ර වාපා ධන වෘත්ත දෙකේ වාපා කියන එක. ඔය දන්න දේවල් ගණනලා තියෙන උරුවරු ගොඩට. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මේ වෘත්ත දෙකේ වර්ගඵලයට වක්‍ර පෘෂ්ඨ වර්ගඵල එකතු වෙනවා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵල එකකින්ම ආරසල් දෙයයි කියලා. හැබැයි වෘත්ත දෙකේ වර්ගඵල හිමෙන්නේ නැහැ. මොනවද තියාගන්න? පොඩ්ඩක් මෙන්න මොකන්නම් අපි දැක්ක වක්‍ර පෘෂ්ඨ වර්ගඵල හිව 440යි කියලා වර්ග සෙන්ටිමීටර් අවුලක් නැහැ ධන. දැන් යම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න. sorry මේ මුළු වෘත්ත දෙකේ පෘෂ්ඨ වර්ගඵල යනවා. අපි දන්න එක වෘත්තයක වර්ගඵලය එනවා. එක වෘත්තයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය එනවා πr වර්ගය. වෘත්තයක වර්ගඵලය එන්නේ πr වර්ගය එනවා. π කියන්නේ 7න් 22යි. r වර්ග කියන්නේ r ගුණ කිරීම r කියන එක. r 7යිනේ. එහෙනම් 7 වරක් 7 කියන එක. සුළු වුණා 22 වරක් 7නේ. 154යි. එහෙනම් එක වෘත්තයක වර්ගඵලය එනවා 154යි වර්ග සෙන්ටිමීටර් කියලා. එහෙනම් මූත් 154යි වර්ග සෙන්ටිමීටර්ම තමයි. එහෙනම් වෘත්ත දෙකේ වර්ගඵලය එන්නේ 2 ගුණ කිරීම 154යි වර්ග සෙන්ටිමීටර්. ඒක මොකද වෙන්නේ 440 දුන්නවා 154 දෙගුණේ 308යි වර්ග සෙන්ටිමීටර්. දැන් මොකද වෙන්නේ 8යි බිඳුවයි 8යි 4යි බිඳුවයි 4යි 7යි 748යි වර්ග සෙන්ටිමීටර්. 24 වෙනි ගාන අපිට කියනවා මෙන්න මේ ප්‍රිස්මයේ පරිමාව හොයන්න කියලා. ප්‍රිස්මයේ පරිමාව හොයන්නේ. ප්‍රිස්මයේ V වොලියුම්. ප්‍රිස්මේ පරිමාව සමානයි මතක තියාගන්න. ත්‍රිකෝණාකාර මුහුණක් දෙකක් තියෙනවනේ. ඒ ත්‍රිකෝණාකාර මුහුණක් දෙකෙන් එක ත්‍රිකෝණයක වර්ගඵලය. එක් ත්‍රිකෝණයක වර්ගඵලය ගුණ කරනවා L දිගෙන්. L 10 කියන උස කියලා කියනකොට කමන්නේ. ඔව්ලක් නෑ ඔක්කොම හරි. මොකද කියන්නේ ප්‍රිස්මයේ පරිමාව වෙන්නේ ත්‍රිකෝණ දෙකෙන් එක ත්‍රිකෝණයක වර්ගඵලය ගුණ කරනවා L දිගෙන්. මට පේන මෙන්න මේ ත්‍රිකෝණ ලේසි. ත්‍රිකෝණ වර්ගඵලය කොහොමද එන්නේ? දෙකෙන් එක වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ලම්බක උසනේ. ආධාරක පාදකයේ 3යි. ගුණ කිරීම ලම්බක උස කීයේ 4යි. ගුණ කිරීම L දිග 10යි.
දෙකට 1යි 4ට 2යි 3 වරක් 2 6යි 6 වරක් 10 60යි පරිමාවක් නිසා ඝන සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර රයිට්. රයිට් මෙන්න අපේ අවසාන ගාන ලස්සන ගානක්. මල්ලක රතු පාට ටික් බෝල 3ක් හා නිල් පාට ටික් බෝල 2ක් ඇත. මල්ලක් තියලු මේක රතු පාට ටික් බෝල 3කුයි නිල් පාට ටික් බෝල 2කුයි තියෙනවලු. අහඹු ලෙස මල්ලට අත දැමූ චමිදු බෝලයක් ගෙන ඒ වර්ණය බලා නැවත යතුරට දමා. මෙන්න මෙහෙම අත දානවලු. දාලා බෝලයක් අරන් පාට බලලා ආයෙමත් ඒ බෝලේ මල්ලට දාලා තවත් බෝලයක් ගන්නවලු. අපෙන් අහනවා නියදි අවකාශය කුඩුදලේ ලකුණු කරන්න කියලා. නියදි අවකාශය කියන්නේ පළවෙනි පාරයි දෙවෙනි පාරයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. පළවෙනි පාරයි දෙවෙනි පාරයි ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල. මොකද අවස්ථා දෙකක් කරනවනේ. බෝලයක් ගත්තා, පාට බැලුවා, දැම්මා, ආයෙමත් පාරක් ගත්තා. බලන්න මෙන්න පළමු මෙන්න දෙවෙනි. මට කියන්න එයා පළවෙනි අවස්ථාවේ රතු පාට එක බෝලයක් ගත්තොත් දෙවෙනි අවස්ථාවේ රතු පාට බලලා ලැබෙන්න පුළුවන්ද? පුළුවන්. අය හේතුව. එයා රතු පාට බලලා ආයෙමත් ගන්නවා. එහෙනම් පළවෙනි අවස්ථාවේ රතු ගත්තොත් දෙවෙනි අවස්ථාවේ රතු එක ගන්න පුළුවන්. දැන් පළවෙනි රතු එක අරන් රතු දෙකක් නෙත් පුළුවන්. එක නම් රා 3 ලැබෙන්නත් පුළුවන්. නී ලැබෙන්නත් පුළුවන්. අපිට ආයෙමත් ගන්න. දාලා නැවත ගන්නව නම් නැවත දාලා ආයෙමත් ගන්නව නම් සියලුම ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. කාරණාව පැහැදිලි? අන්න ඒකයි. ඉතින් මොතනින් අපි කෙටි ප්‍රශ්න 25 අවසන් වෙනවා.